කුරාඩෝ ආර්ට් ගැලරි එකට ගයන් සෝයාගේ කුළුඳුල් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය බලන්න. පොඩි ඉන්විටේෂන් එකක් ආවා අපිටත්. බලමු ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. එතන මොනවද වෙන්නේ, මොනවද තියෙන ආර්ට් අපි පොඩක් ගයන් එකක් කතා කරමු. මොනවද ආර්ට් තියෙන්නේ, ගයන් මේ වෙනකොට එක්සිබිෂන්ස් 6කට කිට්ටු වෙන්න වගේ කරලා තියෙනවා කලාපොලත් එක්කම. කලාපොල ඊට පස්සේ විනාරි ඔඩිසි එක කට්ටිය මම හිතන්නේ ගෲප් එකක් එකතු වෙලා කරේ. ඉතින් සෑහෙන හොඳ වැඩක් තිබ්බා එතනත්. Hai, කොහොමද ඉතින්? අපි ආවා කොරාඩෝ ස්පේස් එකට නේ. කොරාඩෝ ස්පේස් එකට ආවා. ඉතින් අපි යමු ගයාන්ගේ මග්ග එක්සිබිෂන් එක බලන්න. ඉතින් මග්ග එක බලන්න අපිට යන්න තියෙන්නේ මේ පැත්තෙන්. අපි යමු උඩට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. Hai. කොරාඩෝ ස්පේස් එකට අපි හම්බෙමු ආටිස්ට් අන්ඩර්ලයින් ආටිස්ට් ගයාන් සෝයා. ඉතින් කියන්න බලන්න මොකද්ද මේක මේ එක්සිබිෂන් එක ගත්තොත් මම නේම් එක දාලා තියෙන්නේ මග්ග කියලා. මග්ග කියන්නේ පාලි වචනයක්. ඒකේ සිංහල අර්ථය ගත්තොත් මාර්ගය. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් පාත් කියලා කියනවා. මේක මාර්ගය කියන එක මග්ග කියන එක ගන්නේ බුද්දිසම් වල තේරවාද බුද්දිසම් වල එන මේන් වචනයක්. කියන මාර්ගය එන්ලයිට්මන්ට් එකට යන ප්‍රතිපදාව සහ මාර්ගය කියන එක තමයි මේකෙන් මෙන්ෂන් කරන්නේ. එතකොට මේන් තීම් එක ගත්තේ ඒ නිසා. එතකොට බුද්දිස්ට් ටීචින්ග්ස් තමයි මේ ඔක්කොගෙම පේන්ටින්ග්ස් වලින් රිෆ්ලෙක්ට් වෙන්නේ. එතකොට මේන්ලි ඒකට මම මගේ ටෙක්නික්ස් ටික යූස් කරලා තියෙනවා. මික්ස් මීඩියා කියන මාධ්‍ය තමයි යූස් කරලා තියෙන්නේ. ඒකට මගේම සිංහල ෆොන්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙදි පෙතියකුරු කියලා තමයි ඒක මෙන්ෂන් කරලා තියෙන්නේ. මොකද මේක බොක්ස් ෆොන්ට් එකක් විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මේන් අයිඩියා එක මේ එක්සිබිෂන් එකේ මේන් පීස් එක විදියට මගේ වර්ක්ස් ටිකට රිෆ්ලෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම පෙතියකුරු වලින් තමයි මේ අකුරු ලියලා තියෙන එක පෙතියකුරු වලින් තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. Words ගැන කතා කරන්න ගියොත් අපි අපිටම දන්න ගාථාවක් අපි හිතන පාසල් සහ ඉස්කෝලේ යන කාලවලදී කියනවා චත්තමානව ගාථා කියලා. චත්තමානව ගාථාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ සහ සංඝයා සරණ යන්න කියලා. මේ මැසේජ් එක ඒ ගාථාව මම මේ විදිහටම දාලා තියෙනවා. එතකොට ඒකේ මේ ගාථාව ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන මේ ගාථාවෙන් කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේව මම බුදු ගුණ නමයක් තියෙන නිසා ෂේප්ස් නමයකට අරගෙන තියෙනවා. මේ වගේ ෂේප්ස් වලින් පෙන්වන්න තමයි ගත උත්සාහයක් තමයි ඔය පේන්ටින් එකේදී රිෆ්ලෙක්ට් වෙන්නේ. right so අපි එක්සිබිෂන් එක බලුවා journey of wisdom. අයි ගයාන් එහෙමරක්. එන්නේ අන්න මේක. ඒක බැලුවා. අපි දැන් යමු ඊළඟට මොකක්ද අපි කොහෙද යන්නේ? අපි කණ්ඩ යන්න ඕනේ. right tapi මග්ග එක්සිබිෂන් එක බලලා ඉවර වෙලා ආවා තලප්ප කට්ටියකට කන්න. බලමු මොනවද කන්නේ කියලා. චාම ගියා මොනවද කන්නේ? තමයි මාත් මේ බලන්නේ. බලමු ටිකට් තාන්න තියෙන ටිකට් තාන්න.
දන්නේ නැති නම් කියනවා කන්න බෑ මචං. ජිගර්තාන්න එක පස්සේට වැඩට යන්න තියෙනවා අමාරුයි ඊය. ජිගර්තාන්න එකක් නේ. කො? මේ ජිගර්තාන්න එක. හොඳයිද? හොඳයි. මේ නිකන් පළුවට වගේ එකක්. හරි බලමු ඉස්සරහ. බුරියානි කන්නේ නේද? ඔව්. බිරියානි නේ. ඔව්. බිරියානි. වෙලාව 6:00 යම.